සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලා දත් එක තුලින් සිනමා වර්ල්ඩ් අපේ YouTube channel එකත් එක්ක. යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ 2014 වර්ෂයේ රිලීස් වුණු IMDb rating 4.5ක් තියෙන sci-fi thriller වගේම mind blowing category වලටත් අයත් වෙන time loops and time travel paradox සම්බන්ධ මෑත කාලේ නිර්මාණය වුණු අතිසුපිරිම ප්‍රබන්ධ කතාව වන Predestination කින් සුපිරිම English movie එක ගැන. මේක කලින් බලලා තේරුනේ නැති අය නම් අහපු ගමන් හැල්ල යන්න එපා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරෙද්දි ඔයාට මේ movie එක තේරෙනවමයි. ඇත්තටම මේක ටයිම් ට්‍රැවල් ගැන නිර්මාණය වුණ මුලට සමනල ගැට එකක් නෙවෙයි ගැට 3-4ක්ම වැටෙන හීනකින් ගන්න හිතපු අවසානයක් තියෙන අතිසුපිරි නිර්මාණයක්. සුපුරුදු පරිදි කතාවට යන කලින් මම පොඩ්ඩක් කතාවට දාලා බෑග්ග්‍රවුන්ඩ් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. කාලතරණය ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන මාතෘකාවක් තමයි පැරඩොක්ස් කියන්නේ. පැරඩොක්ස් විදිහට අපි හඳුන්වන්නේ අගක් මුලක් හොයාගන්න බැරි පැටලුණු සංසිද්ධි. හැමෝම දන්න අපේ ජනවහර තියෙන පැරඩොක්ස් එකක් කිව්වොතින් කිකිලිද බිත්තරේද මුලින් ආවේ. කවුරු හරි කෙනෙක් කිව්වොත් කිකිලි තමයි මුලින් ආවේ කියලා. ඒ කිකිලි ආවේ බිත්තරේකින් නෙවෙයිද? තවත් කවුරු හරි කෙනෙක් කියනවා බිත්තරේ තමයි මුලින් ආවේ කියලා. එතකොට ඒ බිත්තරේ දෙන්නේ කවුද? මෙන්න මේ වගේ අගක් මුලක් හොයාගන්න බැරි සංසිද්ධි තමයි අපි පැරඩොක්ස් විදිහට හඳුන්වන්නේ. හැබැයි වැදගත්ම දේ තමයි කිකිලි හරි බිත්තරේ හරි මුලින් ඇවිත් තියෙනවා. නැත්තම් අද කුකුල්ලු කියන සත්තු జాතියක් ඉන්න විදියක් නැහැනේ. මේ අපි දන්න සාමාන්‍ය ජනවහරේ කතා කරන සංසිද්ධිනේ. හැබැයි කාලකරණය ගැන කතා කරද්දී සුපිරිම පැරඩොක්ස් කිහිපයක් ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. උදාහරණයක් විදිහට ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එක ගැන මම කියන්නම්. කාලය තරණය කරන පුද්ගලයෙක් එහෙම නැත්නම් කාල යාත්‍රිකයෙකුට ඕන වෙනවා Tamanගේ ඉපදීම නැති කරන්න. ඉතින් මේ පුද්ගලයා කාලය තරණය කරලා අතීතයට ගිහිල්ලා එයාගේ සීයා ආච්චිව මුණ ගැහෙන කලින් සීයව මරලා දානවා. සීය නරන කියන්නේ එයාගේ තාත්තා ඉපදින විදියක් නැහැනේ. ඒ කියන්නේ කාල යාත්‍රිකයත් ඉපදින විදිහක් නැහැ. කාල යාත්‍රිකයෙ ඉපදුනේ නැත්තම් කවුද අතීතයට ගිහිල්ලා සීයව මරන්නේ? තවත් සරලව පැහැදිලි කරොතින් ABCD ලෙස හඳුන්වන සිදුවීම් 4ක් තියෙනවා. A නිසා beat, B නිසා seat, C නිසා deep ඇති වෙනවා. A ඇති වෙන්නේ පළවෙනි දවසේ, B ඇති වෙන්නේ දෙවෙනි දවසේ, C ඇති වෙන්නේ තුන්වෙනි දවසේ, D ඇති වෙන්නේ හතරවෙනි දවසේ. හතරවෙනි දවසේ D දෙවෙනි දවසේ ඇවිත් B ව නැති කරනවා. B නැති වුණ ගමන් C නැති වෙනවා. C නැති වුණා කියන්නේ D නැති වෙනවා. හතරවෙනි දවසේ D ඉපදෙන්නේ නැහැ කියන්නේ. දෙවෙනි දවසට ඇවිල්ලා කවුද B ව නැති කරන්නේ? ඇත්තටම දෙවෙනි දවසට ඇවිල්ලා B ව නැති කරන කෙනෙක් නැහැනේ දැන්. ඒ කියන්නේ B නැති වුණේ නැහැ. B නැති වුණේ නැහැ කියන්නේ C සහ D ඉපදෙනවා. ඉතින් මේ ලූප් එකේ ආරම්භය සහ අවසානය කොතනද තියෙන්නේ? ඔන්න ඕක තමයි සරලවම ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එක කියන්නේ. මේ මූවි එක තේරුම් ගන්න වැදගත් වෙන තව පැරඩොක්ස් එකක් තියෙනවා. ඒ තමයි බූස්ට්‍රැප් පැරඩොක්ස් එක. මේ බූස්ට්‍රැප් පැරඩොක්ස් එක ගැන මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ වීඩියෝ එක බලන යාගේ එකම ආශාව තමයි අතීතයට ගිහිල්ලා ඇල්බර්ට් අයින්ස්ටයින් එක කතා කරන එක. ඔයා උඩරිම මහන්සිලා ඉගෙනගෙන කොහොම හරි ටයිම් ට්‍රැවල් මැෂින් එකක් හදනවා. ඊට පස්සේ ආයේ මැෂින් එක පාවිච්චි කරලා ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ තරුණ කාලයට යනවා. හැබැයි ඒ කාලෙට ගියාට පස්සේ ඔයාට ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ නම තියෙන විද්‍යාඥයෙක්තිය ඒ නම තියෙන කිසිම කෙනෙක්ව හොයාගන්න ලැබෙන්නේ නැහැ. නිකම් ඉඳලා හරියන්නේ නැති නිසා ඔයා ළඟ තියෙන ඇල්බර්ට් අයින්ස්ටයින් අනාගතයේදී පබ්ලිෂ් කරපු වාර්තා ඔයා ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ නම යටතේම පබ්ලිෂ් කරනවා. ටික කාලයක් ඇද්දී ඔයාටම තේරෙනවා ඇල්බර්ට් අයින්ස්ටයින් කෙනෙක් වෙන කවුරුත් නෙවෙයි අනාගතේ ඉඳන් අතීතයට ආපු ඔයාමයි කියලා. ඒ කියන්නේ ඔයාව නිර්මාණය කරගත්තේ ඔයාමයි. හරි මේ ටික හොඳට මෙති අද කතාව තේරුම් ගන්න. එහෙනම් අපි දැන් යමු අද කතාව Predestination බලන්න. මේ කතාවට ටයිම්ලයින් එක වර්ෂ 1945 ඉඳන් 1995 දක්වා කාලය. ඇත්තටම මේක ටයිම්ලයින් එකක් නෙවෙයි ටයිම් සර්කල් එකක්. ලොකේෂන් එක ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය. කතාවේ මුල්ම සීන් එකට යන කලින් බෑග්ග්‍රවුන්ඩ් එකේ මෙන්න මේ වගේ කටහඬක් ඇහෙනවා. ඔයාගේ ජීවිතේ විනාශ කරපු මේ මිනිස්සයා ළඟට මම ඔයාව අරගෙන ගියොත් ඔයා එයාව අනිවාර්යයෙන්ම මරනවා කියලා සහතික වෙනවද? ඊට පස්සේ තමයි කතාවේ මුල්ම සීන් එක පටන් ගන්නෙ. මුල්ම සීන් එකෙන් පෙන්වන්නේ 1975 වර්ෂයේ නිව්යෝක් නගරේ කර්මාන්ත ශාලාවක ක්‍රිසිල් බෝම්බ ලෙස හඳුන්වන අතිභයානක බෝම්බකරුවගේ මීළඟ ප්‍රහාරය නතර කරන්නේ නැ ඇමරිකානු රජයේ අතිවිශේෂ නියෝජිතයෙක්ව. මෙයා බෝම්බය නිෂ්ක්‍රිය කරන කලින්ම එතනට කෙනෙක් ඇවිල්ලා වෙඩි තියනවා. කලබලෙන් බෝම්බය නිෂ්ක්‍රිය කරන්න යද්දි ඒක නිෂ්ක්‍රිය කරන්න යොදා ගන්න ආවරණය පිළිම පුපුරලා යනවා. මේ නිසා ඒජන්ට්ගේ මුණ සම්පූර්ණයෙන්ම පිච්චිලා යනවා. වේදනාවෙන් කෑ ගහන මේ ඒජන්ට් එයාගේ වයලින් එකක් වගේ බෑග් එක ගන්න දඟලද්දි එතනට තව කෙනෙක් ඇවිත් මෙයාට ඒ බෑග් එක දෙනවා. හැබැයි මේ දෙන්නගෙම මූණ නම් මෙතනට හරියටම පෙන්වන්නේ නැහැ. ඒජන්ට් උපකරණය ක්‍රියාත්මක කරනවත් එක්කම ඒ සීන් එක ඉවර වෙනවා. ඊළඟට මේ ඒජන්ට් ඉන්නේ 1992 වර්ෂයේ රෝහලක. එයාගේ මුළු මූණම හොඳටම වෙලුම් පටි වලින් ආවරණය කරලා මට බෝම්බකරුව මගහැරුණා. ඒජන්ට් කියනවා තවදුරටත් ඒක ඔයාගේ රාජකාරියක් නෙවෙයි. ඔයා විවේක ගන්න. එතන ඉඳපු අනිත් නියෝජිතයන් කියනවා. හුදෙකලා වෙලා ඉන්න මේ ඒජන්ට් බලන පත්තර වාර්තාවල 1975 වර්ෂයේ නිව්යෝක් නගරේ පුපුරා ගිය අතිදැවන්ත බෝම්බ පිපිරීමක් ගැන විස්තර තියෙනවා. පත්තර වාර්තාවලට අනුව නම් මේ පිපිරීමෙන් 11000කටත් වඩා වැඩි පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. අපි හැමදේම
හැමදේම කළේ ඔහුව නවත්තන්න. මේ වතයි මම හුඟක්ම ලං වුණා. තව එකපාරක් මම උත්සාහ කරනවා. මෙන්න මේ කතාවෙන් අපිට තේරෙනවා මෙයා මේ බෝම්බකරු නවත්තන්න මීට කලිනුත් උත්සාහ කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ කාලය හරහා අතීතයට ගිහින් තමයි මෙයා මේ වැඩේ කරන්නේ. ඇත්තටම මේ ඒජන්ට් කාලයාත්‍රිකයෙක්. පිළිසියම නිසා විකෘතුණු මෙයාගේ මුහුණට අලුතෙන් හැම බද්ධ කරලා. ඇත්තටම මෙයාගේ පෙනුම නම් මුලදී හරිම විකෘති. මම හුඟක් වෙනස් වෙලා ඔහු තමාටම කියා ගන්නවා. මුලදී ගොඩක් විකෘති පෙනුමක් තිබුණත් තුවාල හොඳ වෙලා කොණ්ඩ රැවුල් වැවුනට පස්සේ නම් හොඳ කඩවසම් පෙනුමක් ඔහුට ලැබෙනවා. සම්පූර්ණයෙන් සුව වීමෙන් පස්සේ ඔහු ආපහු රාජකාරි වලට යොදවා ගන්නවා. මෙතන ඉඳන් වැඩේ ටිකක් සංකීර්ණ වෙන නිසා මම ස්ලයිඩ් වලින් ඒජන්ට් ටයිම් ට්‍රැවල් කරන කාලයන් ඔයාලට පෙන්වන්නම්. ඊළඟට මේ ඒජන්ට් 1970 අවුරුද්දට ගිහින් බාරයක අයිතිකාරයෙක් විදිහට වෙස්සලා ගන්නවා. 1970 නොවැම්බර් 6 වෙනිදා මේ බාරයකට එනවා ටිකක් අමුතු පහේ පිරිමි කෙනෙක්. බොක්සින් මැච් එකක් බලන ගමන් මේ දින පොඩි චැට් එකක් දානවා. ඇත්තටම මෙතනට ආපු කෙනා පොත් රචනා කරන කෙනෙක්. එයා රචනා කරපු විවාහ නොවුණු මම කියන පොත මේ ඒජන්ට් ගාවක් තියෙනවා. හැබැයි මෙතනට ආපු හාදිය දන්නේ මේ ඉන්නේ ටයිම් ට්‍රැවල් කරන ඒජන්ට් කෙනෙක් කියලා. කතාව තේරුම් ගන්න පහසු වෙන මම දිගටම යාට ඒජන්ට් කියලාම කියන්නම්. මේ දෙන්න අතර වෙන කතාව අතරේ ඒජන්ට් කියනවා ඔයාට කවදාවත් බෑ මාව පුදුම කරන්න. මාව පුදුම කරන්න පුළුවන් විදිහේ කතාවක් ඔයා කිව්වොතින් මේ සම්පූර්ණ බෝතලෙම ඔයාට මම නිකන් දෙනවා. හැබැයි එහෙම බැරි වුණොතින් ඔයාට 120ක් අමතරව ගෙවන්න වෙයි. මෙන්න මේ වගේ ඔට්ටුවක් මේ දෙන්න දානවා. එකපාරටම ටීවී එකේ බොක්සින් මැච් එක වෙනුවට ප්‍රසිල් බෝම්බර් කියන බෝම්බකරුගේ මීළඟ ප්‍රහාරයේ සැලසුම ගැන නිවුස් එකක් යනවා. මේ අතරම ආගන්තුක මිනිසයා එයාගේ කතාව කියන පටන් ගන්නවා. මිනිහගේ නම තමයි ජීන්. මම පුංචි කෙල්ල කාලේ කියලා පටන් ගනිද්දිම ඒජන්ට් පුදුම වෙනවා. මම ඉස්සර කෙල්ලෙක් බාධා නොකර කතාව අහන්න ජීන් කියනවා. 1945 සැප්තැම්බර් 13 වෙනිදා අලුත් උපන් පුංචි පොඩි එකෙක්ව අනාථ නිවාසයන් ළඟින් කවුදෝ කෙනෙක් ගෙනල්ලා දානවා. ඒ ගෙනල්ලා දාපු කෙනාම අනාථ නිවාසයට කෝල් කරලා ඒ බව කියලා. ඒ ළමයා නිරෝගී ගැහණු දරුවෙක්. එයාට ජෙනී කියලා තමයි ළමයි බලාගෙන කෙනා නම තියන්නේ. හැබැයි මේ කෙල්ල ලොකු වෙද්දි අනිත් අයට වඩා ටිකක් වෙනස් විදිහට හැසිරෙනවා. කාලේ ගත වෙද්දි අනිත් ගැහණු ළමයි එක්කම මෙයා ලොකු වුණා. හැබැයි ඉතින් මෙයා අනිත් කෙල්ලන්ට වඩා හුඟක් ශක්තිමත්. ඒ වගේම ගණිතයට සහ විද්‍යාවට හුඟක්ම දක්ෂ වුණා. අනිත් ගැහණු ළමයි ලස්සන වෙන්න හුඟක් ආස කරත් ජෙනීට නම් කවදාවත් ඒ වගේ ආසාවක් තිබිලා නැහැ. මේ විදිහට කාලය ගත වෙද්දී දවසක් අභ්‍යවකාශ ගවේෂණ වැඩසටහන් කරන ආයතනයක නියෝජිතයෙක් මේ පාසලට එනවා. එයාලා දක්ෂම ගැහණු ළමයි තමයි මේ වැඩේට බඳවා ගන්නේ. ගණිතයට සහ විද්‍යාවට අතිශයින්ම දක්ෂ ජෙනී එකපයින්ම මේ වැඩේට කැමති වෙනවා. හැබැයි ඉතින් සම්මුඛ පරීක්ෂණයට මෙයා වගේ තව ගොඩක් ගැහණු ළමයි ඇවිල්ලා සම්මුඛ පරීක්ෂණයෙන් වගේම ඊට පස්සේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණවලුත් ජෙනී බොහොම පහසුවෙන්ම සමත් වෙනවා. අනිත් ගැහණු ළමයිට මේ වැඩ හුඟක් අමාරුණත් ජෙනීට නම් මේ වැඩ හරිම පහසුයි වගේ. එයත් එක්ක තරඟ කරන අනිත් ගැහණු ළමයිට වඩා එයා සෑහෙන ශක්තිමත් වගේම වේගවත්. ලිඛිත පරීක්ෂණෙනුත් මෙයා උඩින්ම පාස් වෙනවා. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ තමයි ජෙනී තවත් තරඟකාරයෙක් එක්ක පොඩි ගැටුමක් ඇති කරගන්නවා. මේකෙන් පස්සේ කරපු වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල දකින මේ ආයතනයේ ප්‍රධානියා රණ්ඩුව නිසා ඔයා අපේ ආයතනයේ නීති කැඩුවා. ඒ නිසා මට ඔයාව ඉවත් කරන්න වෙනවා. හැබැයි කොහොම හරි කවදා හරි මම ඔයාව ආපහු මේ ආයතනයට බඳවා ගන්නවා. මේ විදිහට ආයතනයේ ප්‍රධානියා ජෙනීට කියනවා. ඒ ප්‍රධානියාගේ නම තමයි රොබර්ට්සන්. ඊට පස්සේ මම ගෙදරක දවල්ට වැඩ කරා. ඒ ලැබෙන සල්ලි වලින් වැට ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තා. ජේන් ඒජන්ට් දිගටම කතාව කියනවා. 1963 අවුරුද්ද එක දවසක් මෙයා මේ විදිහට ක්ලාස් ඉවර කරලා එළියට එද්දී කලින් කවදාවත් දැකපු නැති කෙනෙක් මෙයාගේ ඇඟේ හැප්පෙනවා. ඒ හැප්පුණු කෙනා හුඟක් කඩවසම් ලස්සන පෝසත් කෙනෙක්. ඒ ළඟ සල්ලි විකියක්ම තිබුණා. පුදුම කියන්නේ ඒ මිනිසයා හිතන්නේත් මං හිතන විදිහටමයි. වැඩි දවසක් යන කලින්ම අපි දෙන්න ආදරය කරන්න පටන් ගත්තා. ඒ කාලේ තමයි මගේ ජීවිතේ ලස්සනම කාලේ. හැබැයි අපි එකට එක දවසක මම ඉක්මනින්ම එන්නම් කියලා එයා අමුතු විදිහට කලබලෙන් නැගිටලා ගියා. එදායින් පස්සේ මම කවදාවත් එයාව දැක්කේ නෑ. ටික දවසක් මම බලාගෙන ගියා. ඒ අතර රොබර්ට්සන් ආපහු මාව හොයාගෙන ආවා. හැබැයි එයා මාව බඳවා ගන්න හැදුවේ අමුතුමාකාරී රහස් නියෝජිත සංවිධානයකට. ඒත් එතන පුහුණුවීම් වලට යන පටන් ගත්තට පස්සේ තමයි මට තේරුනේ මම ප්‍රෙග්නන්ට් කියලා. මාස 10ක් ගත වෙලා එක රැයකදී දරු ප්‍රසූතිය සිද්ධ වුණා. මට ලස්සන ගැහණු දරුවෙක් ලැබුණා. හැබැයි එතනදී ડોක්ටර් මට අමුතු කතාවක් කිව්වා. ඔයා තුළ පරිපූර්ණ ගැහණියෙකුට වගේම පරිපූර්ණ පිරිමියෙකුට ඕන හෝමෝනක් තියෙනවා. දරු ප්‍රසූතියේදී ඔයාගේ ගර්භාෂය විනාශ වුණා. ලේ ගලන එක නතර කරගන්න බැරි වුණා. ඒ නිසා අපි ඔයාගේ ස්ත්‍රීලිංග භාවය නැති කරා. නැවත සැකස්මෙන් අපි ඔයාව පිරිමියෙක් බවට පත් කරා. මේ කතාව ඇහුවට පස්සේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. හැබැයි මම ළමයා වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා තීරණය කරා. ඒත් මගේ ඒ සතුටක් තිබුණේ ටික දවසයි. එක දවසක් මොකෙක් හරි කෙනෙක් මගේ ළමයාව හොරකම් කරලා පොලිසියට කිව්වත් කිසිම වැඩක් වුණේ නෑ. එයාලට කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුණා. මේ වෙලාවේ ඒජන්ට් කියනවා ඒ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්නේ නැති කියලා. ජෙනීගේ ජීවිතයේ තිබුණු සතුට වෙන්න පුළුවන් එකම දේත් එයාට නැති වුණා. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ජෙනී ඊළඟට පිරිමි කෙනෙක් වෙන සැත්කමට මුහුණ දෙනවා. කටහඬ වෙනස් කරලා
පිරිමියෙක් විදිහට කතා කරන්න පවා එයා පුරුදුනා. කාලේ හිමිට ගත වුණා. ටික දවසක් යද්දි මම අදිසරු පිරිමියෙක් බවට පත් වුණා. මගේ ඇඟේ කරපු සැත්කම් නිසා ගගනගාමියෙක් වෙන්න තියෙන්න ඕන සෞඛ්‍ය සුසුකම් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ජෙනීගේ කතාවෙන් තේරෙන්නේ එයා තමන්ව අමාරුවේ දාපු ආදරවන්තයා ගැන පුදුම තරම් කේන්තියෙන් ඉන්න කියලා. මෙයාගේ මේ දුබ්බර කතාව අහගෙන ඉන්න කාලතරණය කරලා 1970ට ආව ඒජන්ට් පොරොන්දුණු විදිහටම වයින් බෝතලේ ජෙනීට දෙන ගමන් එයාගෙන් අහනවා මම ඔයාව ඌළඟට එක්කන් ගියොත් ඔයාව මරලා දානවද කියලා. දෙපාරක් නොහිතම ජේන් පිළිතුරු දෙනවා. ඔව් මම මරනවා. ඊළඟට ඒජන්ට් ජේන්ගේ අතීත විස්තර ගැන කියන්න පටන් ගන්නවා. මේකෙන් ජේන් පුදුම වෙනවා. ඔයා ඔය යන්න හදන රහස් සංවිධානයේ නියෝජිතයෙක් තමයි මම. මට ඕන නම් ඔයා මේකට බඳව ගන්න පුළුවන්. පේන විදිහට නම් ඒජන්ට් කලින් ඉඳන්ම ජේන් ගැන දන්නවා වගේ. ඔයාට ඕන දේ මම දෙනවා. හැබැයි ඔයා මටත් දෙයක් දෙන්න ඕන. ජෙනී නම් මේ කතාව විශ්වාස කරන්නේ නැති පාටයි. හැබැයි ඉතින් එයා ඒජන්ට් එක ගොඩනැගිලි පහළ භූගත මහලට යනවා තමන්ගේ ජීවිතය විනාශ කරපු මිනිහකින් පලි ගන්න හිතාගෙන. මේ දෙන්නෙක්ම පහළට ආවත් එතන නම් කවුරුත්ම නැහැ. ඒත් එතන ඒජන්ට්ගේ ටයිම් ට්‍රැවල් මැෂින් එක නම් තියෙනවා. මම ඔයාව අතීතයට අරගෙන යන්නම්. ඒජන්ටේ යන්ත්‍රයේ දවස් 1963 අප්‍රේල් 3 වෙනිදාට චේන්ජ් කරනවා. ජේන් හිතන්නේ මේ මිනිස්සයාට ප්‍රෑන්ක් එකක් කරන්න හදනවා කියලා. ඒත් එක්වරම මේ දින එතනින් අතුරුදහන් වෙලා 1963 අවුරුද්දට එනවා. දැනට ඒජන්ට් ටයිම් ට්‍රැවල් කරලා තියෙනවා 1993න් 1970ට සහ එතනින් 1963ට. ටයිම් ට්‍රැවල් වැඩේට හුරු නැති නිසා ජෙනී වමනය කරනවා. හැබැයි ඉතින් ඒජන්ට් නම් ගාණක්වත් නෑ වගේ. මොකද එයාට නම් මේ වැඩේ පොඩ්ඩක්වත් අලුත් දෙයක් නෙවෙයි. එයා තමයි මේ ශාස්ත්‍රයේ ප්‍රවීණයා. ඒජන්ට් මෙතන හංගලා තිබුණු සල්ලි මිටිකුත් තරම් ජේන්ට දෙනවා. අද තමයි ඔයාට ඔයාගේ ආදරවන්තයව හම්බ වුණේ. ජෙනීගේ ඇඟේ මේ මිනිස්සයා හැප්පුණ තැනදීම මරලා දාන තමයි අනාගතෙන් නව ජේන් හිතාගෙන ඉන්නේ. ඒජන්ට් මෙතන තියෙන බඩු පාවිච්චි කරන විදිහ දැකලා ඔයා මීට කලින් මෙතනට ආවද කියලා ජේන් අහනවා. ඒ ගැන අපි පස්සේ කතා කරමු. මේ ඒකට කාලය නෙවෙයි කියලා ඒජන්ට් කතාව මග හරිනවා. මේ ටයිම් ට්‍රැවල් මැෂින් එකට යන්න පුළුවන් උපරිම සීමාව තමයි 0 ඉඳන් වසර 53 අනාගතයට සහ අතීතයට. මෙතනදී බිඳුව විදිහට හඳුන්වන්නේ 1981 වර්ෂය. ඒජන්ට් දීපමේ අවස්ථාවරන් ජේන් හදන්නේ එයාගේ දුක්බර අතීතය වෙනස් කරන්න. ජේන්ට එයාගේ වැඩේ කරගන්න දීලා ඒජන්ට් යනවා ප්‍රිසිල් බෝම්බව අල්ලගන්න. අතීතයේ සිද්ධ වුණා වගේම ජෙනී ලෙච් එකේ ඉවරලා එළියට එනවා. ජේන් එයා යන පාර බලන් ඉන්නවා කවුද ජෙනීගේ ඇඟේ වදින්නේ කියලා. අමතක කරන්න එපා මේ දෙන්නම එක්කෙනෙක් කියලා. ජෙන්ඩර් ට්‍රාන්සිෂන් එක නිසා තමයි අතීතයේ ගැහැණියෙක් වෙලා වර්තමානයේ පිරිමියෙක් වුණේ. සිද්ධ වුණේ නම් හිතාගන්න බැරි දෙයක්. ජෙනී ඇවිත් හැප්පෙන්නේ ජේන්ගේ මැඟේ. මම කෙනෙක් වෙනකන් බලන් හිටියා. ඒත් ඇත්තටම ඔයා හරිම ලස්සනයි. ජේන් කියනවා. පේන විදිහට ජෙනී අමාරු වැටලා තියෙන්නේ අනාගතයෙන් ගියපු ජේන්ගේ අතින්. ඒ කියන්නේ තමන්මයි තමන්ව අමාරුවේ දාලා තියෙන්නේ. මේ වෙලාවේ මේ දෙන්නගේ හමුව ඒජන්ට් ඈත ඉඳන් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒජන්ට් මේක දැනගෙනමයි ජේන්ව අතීතයට අරන් ඇවිත් ජෙනීව මුණ ගැස්සුවේ. මේ දෙන්නට පාඩුවේ ඉන්නර්ලා ඒජන්ට් යනවා 1970 ප්‍රිසිල් බෝම්බගේ ඊළඟ ඇටැක් එක නවත්තන්න. දැනට අපි දන්න තරමින් ඒජන්ට් 3 පාරක් ටයිම් ට්‍රැවල් කරා. ඒජන්ට් එතනට යද්දිත් එයා බෝම්බේ අටවල ඉවරයි. මෙයා මෙතනට එන්නෙම ප්‍රිසිල් බෝම්බට වෙඩි තියාගෙනමයි. හැබැයි කොහොම හරි බෝම්බකරු මෙතනින් පැන ගන්නවා. ඒත් ඒජන්ට් නම් වැඩේ අතාරින්නේ නැහැ. ප්‍රිසිල් බෝම්බගේ පස්සෙන්ම ගිහින් එයාව අල්ලගත්තත් ප්‍රිසිල් බෝම්බ ඒජන්ට්ට වඩා වැඩකාරයෙක් වගේ. එයා ඒජන්ට් හොඳටම ගහලා එතනින් පැන ගන්නවා. බිමටම වැටුණු ඒජන්ට් ආපහු නැගිටින්නේ එක පිටහුණු වෙඩි හඬවල් කිහිපයකින්. එයා නැගිටලා බෝම්බේ ළඟට එද්දිත් ඒක බාගෙට පුපුරලා මිනිස්සෙක්ගේ මුණ හොඳටම පිච්චිලා. එයා ළඟ තියෙන්නේ ඒජන්ට් ළඟ තියෙන જાතියෙම ටයිම් ට්‍රැවල් මැෂින් එකක්. ඒජන්ට් ටයිම් ට්‍රැවල් මැෂින් එක අර මිනිස්සෙට දුන්න ගමන්ම එයා අතුරුදහන් වෙනවා. අවධානයෙන් බලපුවාට මතක ඇති. මෙන්න මේ සීන් එක තමයි අපි කතාවේ මුල්ම දර්ශනයෙන් දැක්කේ. මේ සිද්ධියෙන් තේරෙන්නේ නම් මේ ඒජන්ට් 1992 ඉඳන් අතීතයට ඇවිත් බෝම්බකරු නවත්තන්න ගිහින් තුවාල වුණානේ. 1995 දී තමයි මෙයාගේ තුවාල හොඳ වෙලා ආපහු රාජකාරියට ආවේ. ඊට පස්සේ ආපහු බෝම්බකරු නවත්තන්න මෙතනට එද්දී මේ ඒජන්ට්ගේම 1992 ඉන්න වර්ෂන් එක. ඒ කියන්නේ තුවාල වෙන්න කලින් වර්ෂන් එක 1992 ඉඳන් ප්‍රිසිල් බෝම්බව නවත්තන්න මෙතනට ඇවිල්ලා. හොඳට කල්පනා කරොත් තේරෙනවා මේක හැම අවුරුද්දකට සැරයක්ම සිද්ධ වෙන සයිකල් එකක් කියලා. අවාසනාවට මේ පාරත් ප්‍රිසිල් බෝම්බ පැනගන්නවා. ඒජන්ට් ඉන්නේ නම් දැන් හොඳටම මල පැනලා. මේ අතර 1963 දාලාව ජේන් ජෙනී එක හොඳටම ආදරෙන් බැඳිලා. ජේන් තමයි ජෙනීගේ හිත ගැන හොඳටම දන්නේ. මොකද තමන්මනේ. මේ ගැන දන්නද ජෙනී ජේන් ගැන ලොකු ආදරයක් ඇති කරගන්නවා. ඊළඟට කාලරාම් දෙකක සිදුවීම් දෙකක් අපිට පෙන්නනවා. 1963 ජේන් සහ ජෙනී ආදරෙන් එකතු වෙනවා. ඒ නිසා ඒ දෙන්නට බබෙක් ලැබෙන්න ඉන්නවා. හැබැයි ඊළඟට වෙන්නේ නම් හීනකින්වත් නොහිතපු දෙයක්. 1964 වෙදි ජෙනීට බබාව හම්බෙනවා. හැබැයි ඒ බබාව හොරකම් කරන්නේ නම් ඒජන්ට්. ඒ කියන්නේ ජෙනීගේ බබාව ඇත්තටම හොරකම් කරලා තියෙන්නේ මේ ඒජන්ට්මයි. ඒත් ඇයි ඒජන්ට් ඒ වගේ දෙයක් කරේ? ඒක නම් තාම ලොකු ප්‍රශ්නයක්.
හරි ඒ සිද්ධියත් එහෙම වුණා කියමුකෝ. දැන් තමයි පිස්සුම හැදෙන වැඩේ වෙන්නේ. එයා බබාවත් අරගෙන 1945 සැප්තැම්බර් 13 වෙනි දවසට කාලයන්ත්‍රයේ දිනේ මාරු කරනවා. හොඳ අවධානයෙන් බැලුව නම් ඔයාලට මතක ඇති. ජේන් බාරකෙදිගෝ කතාවට අනුව මේ දවසේ එයාව අනාථ නිවාසයක් ළඟ කවුදෝ කෙනෙක් ගෙනත් දාලා ගිහින් තිබුණා. ඇත්තටම මේ ඒජන්ට් ජෙනීගේ බබාව අරන් ගිහින් 1945 සැප්තැම්බර් 13 වෙනිදා අනාථ නිවාසෙ ඉස්සරහින් තියලා අනාථ නිවාසෙ පාලිකාවට කෝල් කරනවා. ඒ කියන්නේ ජෙනී සහ ජේන්ගේ බබාමයි ජෙනී වෙලා තියෙන්නේ. සාරාංශයක් විදිහට බැලුවොතින් ජෙනීගේ බෝයිෆ්‍රෙන්ඩ් ඒ කියන්නේ ජේන් සහ ජෙනීගේ බබා කියන තුන්දෙනාම එක්කෙනෙක්. මේ වැඩි වුණාට පස්සේ ඒජන්ට් යන්නේ ආපහු 1963ට. ඒ කියන්නේ ජෙනීට බබා හම් වෙන කලින් කාලය. මේ කාලේදී තමයි ජේන් සහ ජෙනී ආදරයෙන් බැඳුනේ. මෙතන ජෙනී එක ජේන් පාක් එකක් වගේ තැනක ඉන්නවා. ඒජන්ට් දකින ජේන් මම ඉක්මනට මෙන්නම් කියලා ජෙනීට කියලා ඒජන්ට් ළඟට යනවා. උඹ මට බොරු කරා. මම මේ පාර ඇයව කීයටවත් දාලා යන්නේ. ජේන් තරහින් ඒජන්ට කෑ ගහන ගමන් විලි තියන්න හදනවා. සමහර දේවල් සිද්ධ වෙන අපිට කොහොමටවත්ම නවත්තන්න බෑ. ජේන් ඔයාමයි මේක තෝරගත්තේ. දැන් ඔයාට එයාව හම්බුණානේ. ඒ වගේම ඔයා දැන් දන්නවා ඔයා කවුද කියලා. ඉතින් ඔයා කැමති නැද්ද මම කවුද කියලා දැනගන්න? ඔයාගේ මෙතන වැඩේ දැන් ඉවරයි ජේන්. රොබර්ට්සන් ළඟට ගිහින් ඔයාගේ අනාගතය හදාගන්න. ඒජන්ට් කියනවා. ජෙනීව දාලා යන ජේන් අකමැති වුණත් එයාගේම අනාගතය වෙනුවෙන් ජේන්ට යන්නම වෙනවා. ජේන්වත් එකගෙන ඒජන්ට් ආපහු අනාගතයට එනවා. මම අසමත් වුණා ප්‍රිසිල් බෝම්බව නවත්තන්න. ඒජන්ට් තමන්ගේ සංවිධානයේ ප්‍රධානියා රොබර්ට්සන්ට කියනවා. ඔයාගේ වැඩේ හොඳටම කරා. ඔයා තමයි අපේ සංවිධානයේ හොඳම නියෝජිතයා. රොබර්ට්සන් මෙතනදී ඒජන්ට් මේ සංවිධානයේ ලොකුම වස්තු විදිහට හඳුන්වනවා. ඒ වගේම රොබර්ට්සන් දැනුවත් තමයි ඒජන්ට් මේ හැම දෙයක්ම ජේන්ට කරලා තියෙන්නේ. ඒත් තවමත් හිතාගන්න බෑ. ඇයි ජේන්ගේ ජීවිතේ මේ විදිහට මෙයාලා පටලවන්නේ කියලා. ඒජන්ට් රොබර්ට්සන්ගෙන් අවසර ගන්නවා ප්‍රිසිල් බෝම්බව නවත්තන්න තව එකපාරක් උත්සාහ කරන්න. රොබර්ට්සන්ගෙන් අවසරයත් අරන් ඊළඟට ඒජන්ට් 1970ට ඇවිත් බාර් එකේදී දාපු ඔට්ටුවෙන් ජේන් දිනපු බියර් එකත් අරගෙන මෙයා ඊළඟට යනවා 1975 ජනවාරි 7 වෙනිදාට. මෙන්න මේ දවසේ තමයි ප්‍රිසිල් බෝම්බ එයාගේ දෙවැන්තම පිපිරීම කරන්නේ. නිව්යෝක් නගරය කරන මේ පිපිරීමෙන් 11000කටත් වඩා විශාල මිනිසුන් ප්‍රමාණයක් මැරෙනවා. මේ පිපිරීම නවත්තලා ප්‍රිසිල් බෝම්බව මරලා දාන්න තමයි ඒජන්ට් උත්සාහ කරන්නේ. ඒජන්ට් ප්‍රිසිල් බෝම්බව නවත්තන්න අතීතයට ගිය අතරේ රොබර්ට්සන් ජේන්වත් සංවිධානයේ ඒජන්ට් කෙනෙක් බවට පත් කරගන්නවා. තවම කවුරුත්ම මේ ප්‍රිසිල් බෝම්බව දැකලා නැහැ. එයා දක්ෂයන් අතර අතිදක්ෂයෙක්. මේ ටයිම් ට්‍රැවල් මැෂින් නිර්මාණය කරපු විද්‍යාඥයන්. මේ මැෂින් භාවිතා කරලා යන්න පුළුවන් කාලපරාසය වගේම ඒක භාවිතා කරන්න පුළුවන් වාර ගානත් සීමා කරලා තියෙන්නේ. නියමිත වාර ගානට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කළොත් මිනිස් මනස විකෘති වෙන්න පුළුවන්. හැබැයි ඒජන්ට් දැනටමත් ඒ ලිමිට් එක පැනලා. එයා හිතන්නේ ශේෂ්ත්‍රයේ අතිදක්ෂයා එයා නිසා එයාට මේක දරාගන්න පුළුවන් කියලා. හැබැයි සමහර වෙලාවට එයාටම හිතෙනවා කාලතරණය කියන්නේ හිතේ ඇතිවන මම්මුලාවක් විතරයි කියලා. ලොකු පරිශ්‍රමයකින් පස්සේ ඒජන්ට පුළුවන් වෙනවා ප්‍රිසිල් බෝම්බ ඉන්න තැන හොයාගන්න. හොයාගත්ත විස්තරවලට අනුව ඒජන්ට් එනවා ප්‍රිසිල් බෝම්බ ඉන්න තැනට. එතනට එද්දි ඒ මනුස්සයා නිවි සැනසෙල්ලේ පොතක් බලනවා. බෝම්බකරුව ඝාතනය කරන්න මෙතනට ආවත් දකින දෙයින් ඒජන්ට් හොල්මන් වෙනවා. ඇත්තට මෙතන ඉන්නේ වයසට ගියපු ඒජන්ට්මයි. ඒක වෙන්න බෑ. ඔයා කොහොමද ප්‍රිසිල් බෝම්බ වුනේ? ඒක නම් කවදාවත් වෙන්න බෑ. හැබැයි ප්‍රිසිල් බෝම්බ ඒ කියන්නේ ඒජන්ට්ගේම අනාගත වර්ෂන් එක කියනවා මම මිනිස්සුන්ව මැරුවේ නෑ එයාලව බේරගත්තා කියලා. මම අනාගතේ වල පිපිරීම් දැක්කා. ඒව කරපු අය ඉන්න තැන තමයි මම හොයාගෙන ගිහින් පිපිරෙව්වේ. ත්‍රස්තවාදීන්ව මරලා දාපු නිසා 3000කටත් වඩා වැඩි පිරිසක් මම බේරගත්තා. හැබැයි ඒජන්ට් දන්නවා ප්‍රිසිල් බෝම්බගේ එක ප්‍රහාරයකින් විතරක් 11000කටත් වඩා පිරිසක් මැරුණා කියලා. දැන් ඒජන්ට් හදන්නේ බෝම්බ කවුට වෙඩි තියන්න. ඒක කරන්න එපා. ඔයා මාව මැරුවොත් ඊළඟට ඔයා තමයි මම වෙන්නේ. රොබර්ට්සන් තමයි මේ ඔක්කම කරේ. මේ දාමය කඩන්න ඕන නම් මාව මරන්න එපා කියලා ප්‍රිසිල් බෝම්බ කිව්වත් මම කවදාවත් කොහේ වෙන්නේ නැහැ කියලා ඒජන්ට් එක දිගටම ප්‍රිසිල් බෝම්බ ඒ කියන්නේ එයාගේම අනාගත වර්ෂන් එකට වෙඩි තියලා දානවා. ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ ඒජන්ට් උපරිම වාර ගානට වඩා ටයිම් ට්‍රැවල් මැෂින් එක භාවිතා කරපු නිසා එයාගේ මනස විකෘති වෙලා මිනිසුන් බේර ගන්නවා කියලා හිතාගෙන ජනාකීර්ණ ප්‍රදේශවල සැඟවිලා ඉන්න ත්‍රස්තවාදීව ඉලක්ක කරගෙන අති ප්‍රබල බෝම්බ පුපුරවලා දැන් තමයි කතාවේ හොඳම ටික. මතකද ඒජන්ට් ජේන්ට කිව්වා ඔයා දැන් ඔයා කවුද කියලා දන්නවා. කැමති නැද්ද මම කවුද කියලා දැනගන්න? දැන් තමයි අපිට හරියටම පෙන්වන්නේ ඒජන්ට් කවුද කියලා. ඇත්තටම ඒජන්ට් තමයි ජේන්. ඒජන්ට්ගේ ඇඟේ තියෙන කැලල් ජෙනීව පිරිමි කෙනෙක් බවට පත් කරපු සර්ජරි එකේදී උනේ ඒවා. රොබර්ට්සන් ජේන්ව බඳවාගෙන එවන්නේ ප්‍රිසිල් බෝම්බව මරන්න. එතනදී ජේන්ගේ මූණ පිච්චුණා. අපි කතාවේ මුල්ම සීන් එකෙන් දැක්කේ මෙන්න මේ සිද්ධිය. ඒජන්ට් මේ හදලා තියෙන්නේ තමාගේම අතීතය.
හරියට නිකන් අපි බූස්ට්‍රැප් පැරඩොක්ස් එකේදී කතා කරපු ඇල්බර්ට් අයින්ස්ටයින් නිර්මාණය වුණා වගේ. හරියටම බැලුවොත් පුංචි බබා තමයි ජෙනි. බබාගේ අම්මත් ජෙනි. බබාගේ තාත්තා ජේන්. ජේන්ගේ මූණේ වුණ තුවාලෙන් පස්සේ කරපු සර්ජරි එක නිසා ජේන්ට ඒජන්ගේ පෙනුම ලැබුණා. ඒජන්ගේ මනස විකෘති වෙලා ප්‍රිසිල් බෝම්බ බවට පත් වුණා. තමාගේම අනාගත වර්ෂන් එක ගැන දන්නේ නැති ඒජන් ප්‍රිසිල් බෝම්බ වගේ අයව නවත්තන්න තමන් වගේ දක්ෂයන් ඕන කියලා හිතාගෙන තමාගේ අතීතය නිර්මාණය කරගන්න ජෙනීගේ බබාව හොරකම් කරලා 1945ට ගිහින් දැම්මා. ඒජන් ප්‍රිසිල් බෝම්බ බවට පත් වෙනවා. තුවාල වුණ ජේන් ඒජන් බවට පත් වෙනවා. ජේන්ගේ අතින් අමාරු වැඩන ජෙනී සර්ජරියකින් පස්සේ ජේන් වෙනවා. ජෙනීගේ බබා 1945ට ගිහින් දානවා. එයා ලොකු වෙලා ජෙනී බවට පත් වෙනවා. මේ චක්‍රය අකණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. රොබර්ට්සන් මේ හැම දෙයක්ම දන්නවා. හැබැයි ප්‍රිසිල් බෝම්බ නැතුනොත් මේ සංවිධානය වැඩ කර නැති එකක් බවට පත් වෙනවා. ඒ නිසා එයා ටයිම් ලූප් එක අකණ්ඩව යන්න ඇරලා බලාගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ මෙන්න මෙතනින් තමයි මේ අගක් මුලක් නැති ලූප් එක සම්බන්ධ කතාව ඉවර වෙන්නේ. ඇත්තටම මේ මූවි එක ගොඩනගලා තියෙන්නේ බූස්ට්‍රැප් පැරඩොක්ස් එක මත. පුංචි රික්වෙස්ට් එකක් කරන්න තියෙනවා මේ වීඩියෝ එක බලපු හැමෝගෙන්ම. අපේ channel එක බලන ගොඩක් අය දන්නවා. අපි අරන් එන movies වලින් 99%ක් විතර sci-fi thriller and adventure category වලට අයත් වෙන movies. ඔයාලා දන්නවනේ ගොඩක් අය skip කරලා යන category තමයි මේවා. ඉතින් මේ වගේ skip කරලා යන category එකක් බලන ඔයාලා හැමෝගෙම ඉල්ලන්නේ අපේ channel එක subscribe කරලා like එකක් comment එකක් දාලා අපිට මේ වැඩේ කරගෙන යන්න උදව් කරන්න කියලා. බලන අයගෙන් 120%ක්වත් subscribe කරොතින් මේ වීඩියෝ එකෙන් අපිට subscribers 10000 target එක achieve කරගන්න පුළුවන්. ඇත්තටම ඔයාලා මොකද හිතන්නේද movie එක ගැන? ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පහළ comment section එකේ comment කරගෙන යන්න. එහෙනම් යාළුවනේ ලබන සතියේත් මේ වගේ අතිසුපිරි මූවි එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදර්ම මොබයිල් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.